වලකට වැටෙන එක හම්බයක් වෙන්න පුළුවන්. හැබැයි වල ඇතුලේ තවදුරටත් රැඳිලා ඉන්නවද නැද්ද කියන එක ඔයාගේ තීරණය. තීරණය කරන්න. වලේ ඉන්නවද මොකක් හරි විදිහක් අරගෙන වලෙන් ගොඩ එනවද කියලා. ජීවිතේ හැමදාම ඔයාට තනිතලාවල් හම්බෙන්නේ නැහැ. ජීවිතේ ඇවිදන් යනකොට කවදාවත් හිතුවේත් නැති තනිතලාවල් වල මහා විශාල වලවල් තියෙන්න පුළුවන්. ජීවිතේ එහෙම තමයි. වැටෙන වලේ ජීවිත කාලේ හැමදාම වැටලා ඉන්න තීරණය කරොත් එදාට ඔයා පරාදයි. හැබැයි වලෙන් ගොඩ එන විදිහක් කොයි වෙලේ හරි ගොඩ එන විදිහක් හිතන්න තීරණය කරගත්තු පළවෙනි තප්පරේ දිනන්න ඕනේ පළවෙනි අඩිය ඔයා තියලා ඉවරයි. මතක තියාගන්න. වලට වැටෙන එක නෙමෙයි ප්‍රශ්නේ. වලෙන් ගොඩ එන එක ගැන නොහිතන එකයි ප්‍රශ්නේ. වලට වැටිච්ච පළවෙනි තප්පරේ වලෙන් ගොඩ එන්න ඕනේ කියලා ලෝකේ කවදාවත් කොහෙවත් තියරියක් නැහැ. ඔයාට වල ඇතුලේ ඉන්න යම් මොහොතක් යම් කාල සීමාවක් තියෙන්න පුළුවන්. ඒක මනුස්සයාගේ මනුස්සයාට වෙනස් ඈ. එතකොට ඒ කාල සීමාව තුළ රැඳිලා හිටියට ප්‍රශ්නයක් නැහැ. හැබැයි වලෙන් එළියට එන්න ඕනේ කියන බලාපොරොත්තුව නැත්තම් වලෙන් එළියට එන්න ඕනේ කියලා උත්සාහයක් දරන්නේ නැත්තම් එතනයි ඔයාට වරදින තැන. එතනයි ඔයා වරද්ද ගන්න. එතනයි ඔයා පරදින තැන. එතකන් ඔයා පෙරදිලා නැහැ. ලංකාවේම